භයානකම දෙයක් තමයි ස්ටේජ් එකක් උඩ හෝ අපි ලයිව් පර්ෆෝම් කරන වෙලාවක කැඩෙන්න පුළුවන් භයානකම දේවල් අතර එකක් තමයි ඇවිල්ලා গিitar එකක තත් කැඩෙනවා කියන්නේ. ඉතින් එහෙම කැඩෙන්නේ නැති වෙන්න මේ ඒකට හොඳ ක්වොලිටි තත් තිබ්බනම් හොඳයි කියලා අපි කවුරුත් විශ්වාස කරනවා. ඉතින් good news එකක් තියෙනවා ලංකාවේ very first time අපේ ලයින් එක සඳරු මල්ලි යාම මේක ඩිසයින් කරලා තියෙන ලස්සන ප්‍රොඩක්ට් එකක්. ඒකත් මට එක්ස්ප්ලেইন කරලා දෙන්න. මේක ස්ට්‍රීම් බ්‍රෑන්ඩ් එකක් ඉලෙක්ට්‍රික් ගිටාර් කියන්නේ රිද්ම් ගිටාර්. මේ ගිටාර ඔක්කොම ගන්න පුළුවන්. මේකේ කලර් කොන්සෙප්ට් තමයි. ඕක දැන් කියන්නේ ඔයාලා පාට කීයක් තියෙනවද? පාට කියන්නේ දැන් අපි ගාව තියෙනවා පින්ක් තියෙනවා බ්ලූ තියෙනවා. දැන් ඉස්සරහට යනවා බ්ලැක් කියනවා පින්ක් අර වෙනම ඒ කියන්නේ පාට ඒ පාට විතරක්ම සෙට් එහෙමත් වෙනවා අපි බ්ලැකුත් ගෙන්නවා. ඒක ඉතින් නෙක්ස්ට් සෙට් එකේ නා දැනට තියෙනවා අපි ගාව බ්ලූ පින්ක් ග්‍රීන් ඒ වගේ මේ සෙට් එක පිටිපස්සේ ගාලා තියෙනවා. එතකොට මේ කියන්නේ මීට කලින් ලංකාවේ ලංකාවේ කෙනෙක් මෙහෙම දෙයක් ඩිසයින් කළා නැද්ද? මේක ඒ කියන්නේ ලංකාවේ ෆස්ට් ටයිම් ආව තමයි කරන්නේ. ඔව්. ඉතින් ඇත්තට මට නම් මේක කියද්දි තාද්දි සතුටුයි වගේ මේකේ එයා බ්‍රෑන්ඩින් කරලා තියෙන විදිය ඉස්සරහා ඉතින් අපි කවුරුත් ආස කරන විදියේ ලස්සන ඒ කියන්නේ අපි හැම ඕන ප්‍රොඩක්ට් එක අපි ගොඩක් බලන ඕන ප්‍රොඩක්ට් එක ඇවිල්ලා ඒ කියන්නේ පැකේජින් එකේ ඉඳලා ඒක මාර ඉන්ට්‍රස්ට් හැමදේම හොඳට තියෙන ඒ වගේම ප්‍රොඩක්ට් එකේ ක්වොලිටි එක ගැන කතා කරන්න දෙයක් නෑ. මම මේ සම්බන්ධව දන්නේ නැහැ මට ගිටාරයක් කොහොමද කැඩෙනවා. මම ඉතින් කොහොමද කැඩෙනවා මේක මේ. ඉතින් වීඩියෝ එකේ උඩ යට නම්බර්ස් තියෙනවා. any time 24 hours වැඩ WhatsApp ඕනම විදිහට කන්ටැක්ට් කරගන්න පුළුවන්. සඳුරු මල්ලි පොඩ්ඩක් විශේෂකාරයයි. ඉතින් හැබැයි හොඳ මොලකාරයා. මම විශ් කරනවා. yes sir. සෙට් එක කඩා ගන්න එපා.